ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. මං අද අරන් යන්නේ අපේ ගෙදර හෝම් ටුවර් එක. ඒ වගේම තමයි මේ vlog එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් විස්තර ගොඩාක් තියෙනවා. එහෙනම් මගේ vlog එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යන් හෝම් ටුවර් එකට. ෆුල් අපාර්ට්මන්ට් ටුවර් එකක් නේ මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ අපේ පාකින් ඒරියා එකත් එක්ක අපාර්ට්මන්ට් බිල්ඩින් එක පේන විදිය. ඉතින් මේ තියෙන්නේ අපේ අපාර්ට්මන්ට් එක. මේ අපාර්ට්මන්ට් එක තට්ටු 9ක් තියෙනවා. අපි ඉන්නේ 8 වෙනි තට්ටුවේ. මට මතක විදිහට එක තට්ටුවක අපාර්ට්මන්ට් 8ක් හෝ 9ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් 2LDK 1LDK අපාර්ට්මන්ට් වලින් තමයි මේ අපාර්ට්මන්ට් ටික සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් අපේ අපාර්ට්මන්ට් එකේ නම තමයි ස්ටඩි IV රිකියෝ කියලා තමයි එන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි එහෙනම් යන්කෝ ඇතුළට. ප්‍රයිවසි එක ගැන ගොඩාක් හිතලා තමයි මේ අපාර්ට්මන්ට් හදලා තියෙන්නේ. අපාර්ට්මන්ට් ඕනර්ස්ලාට එයාලගේ කී එක එතනට ටච් කරාට පස්සේ තමයි අපාර්ට්මන්ට් එකේ මේන් ඩෝර් එක ඕපන් වෙන්නේ. ඊට පස්සේ මේ ඔයාලා දකින්නේ අපේ පෝස්ට් බොක්ස් ටික. දැන් යමු අපේ අපාර්ට්මන්ට් එක අපේ අපාර්ට්මන්ට් එක බලන්න. ඉතින් ලිෆ්ට් එකේ තමයි යන්න ඕනේ. ලිෆ්ට් එකෙත් අර විදියටම අපාර්ට්මන්ට් එකේ කීයක ටච් කරාම ඔටෝ වැටෙනවා මේ අපේ කීයකට අදාළ අපාර්ට්මන්ට් එකේ ෆ්ලෝ එක. ඉතින් අපිට ওই විදියට තමයි අපාර්ට්මන්ට් එක ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව දැන් ඔයාලා කල්පනා කරයි කොහොමද මේ පිට කෙනෙක් එන්නේ කියලා. අර අපි මම කීයක මුලින්ම ටච් කරේ අන්න එතනට අපේ අපාර්ට්මන්ට් නම්බර් එක ගහලා කෝල් කියන බටන් එක එබුවාම අපිට වැටෙනවා මේ කෙනෙක් ඇවිල්ලා කියලා. ඉතින් අපිට පුළුවන් ඩෝර් එක ඕපන් කරන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ මම ඉන්නවයි කිව්ව මමයි හස්බන්ඩ් ඉන්නවයි කිව්ව ෆ්ලෝ එක කියන්නේ 8 වෙනි තට්ටුවේ ඔන්න ඔය කෙළවරේම තියෙන අපාර්ට්මන්ට් එකේ තමයි අපි දෙන්න ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි අපාර්ට්මන්ට් එක. පුංචි කියලා කිව්වට මේක අපි කලින් හිටපු අපාර්ට්මන්ට් එකට වඩා නම් ඇත්තටම ලොකුයි. මේක 2LDK. මේ තියෙන්නේ අපේ එන්ට්‍රන්ස් ඒරියා එක. එන්ට්‍රන්ස් ඒරියා එකේ මුලින්ම තියෙනවා ටිකක් ලොකු ෂූ රැක් එකක්. ඉතින් අපි දෙන්නගේ ෂූස් අපි මේක ඇරේන්ජ් කරගෙන තියෙනවා. ඊට පස්සේ එනකොටම තියෙනවා දකුණු අතට තියෙන টয়ලට් එක. මේ පැත්තේ රූම් එකක් තියෙනවා. ඉතින් මේ රූම් එක අපි මාස්ටර් බෙඩ්රූම් එක විදියට තමයි තෝරගත්තේ. මුලින්ම අපි මාස්ටර් බෙඩ්රූම් එක මොන වගේද කියලා බලමු. මේ තියෙන්නේ අපේ මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් මේක 2LDK කියලා මම මුලින් කිව්වා. ඉතින් හැබැයි ඇත්තරම කාමර නම් මේකේ පොඩි. මීට වඩා ටිකක් ලොකුවට කාමර තිබ්බනම් හොඳයි. ඉතින් මේ අපි මේක මාස්ටර් බෙඩ්රූම් එක විදියට තෝරගන්න රීසන් එක තමයි බැල්කනි එකක් තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. බැල්කනි එකක් තියෙනවා. මේ තියෙන බැල්කනි එකෙන් එළිය. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි අල්මාරියක් වගේ කබඩ් එකක්. ඉතින් අපි දෙන්නගේ ජැකට්ස් එහෙම අපි ඊට පස්සේ
අපේ ලැගේජස් අපි මේකේ ස්ටෝ කරලා තියෙනවා. ඊට පස්සේ මාස්ටර් බෙඩ්රූම් එකට ඉස්සරහම තමයි අපේ ටොයිලට් ඒරියා එක තියෙන්නේ. ඉතින් හැම ජපන් ගෙදරකම මේ විදියට තමයි ඉතින් වොෂ්ලට් එක එහෙමත් නැත්නම් ටොයිලට් එක එහෙම තියෙන්නේ. දැන් එන්ට්‍රන්ස් ඒරියා එකේම වම් අත පැත්තේ දකුණු අත පැත්තේ තමයි ටොයිලට් එකයි මාස්ටර් බෙඩ්රූම් එකයි තියෙන්නේ. අපේ ඊට පස්සේ අපේ ලිවිං ඒරියා එකයි කිචන් ස්පේස් එකයි මේන් බැල්කනි එකයි ඊළඟ තියෙන රූම් එකයි මොන වගේද කියලා බලන්න. මේ ඔයාලා දකින්නේ අපේ ලිවිං ඒරියා එක. අපිට ඕපන් කිචන් එකක් තමයි තියෙන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ මගේ පුංචිම පුංචි ලස්සන කිචන් ස්පේස් එක. මම ගොඩාක් ආසයි ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ කිචන් එක එයාලා හදලා තියෙන විදියට. මොකද ඕපන් කිචන් එකක්. මේක මගේ ඩ්‍රීම් එකක්. මං හරි ආසාවෙන් හිටියා මේ වගේ කිචන් එකක උයන්න. ඇත්තටම මොකද මට මෙතනින් කෙලින්ම අපේ ලිවිං ඒරියා එක පේනවා, ටීවී එක පේනවා. ඊට පස්සේ සාලේ කවුරු හරි ඉන්නවා නම් එයාත් එක්ක කතා කර ඉන්න පුළුවන්. හැමදේම ඉතින් මෙතන ඕපන්ලි ස්පේස් එක ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපිට ජනේලේ කර්ටන් එක එහාට කරාම එළිය පේනවා. ඉතින් මම ඒ දේවල් හින්දා මම මගේ කිචන් එකට ගොඩාක් ආසයි. හැබැයි දෙයක් කියන්න ඕනේ, කිචන් ස්පේස් එක නම් ගොඩාක් පොඩි. ඉතින් මම කැමති වුණේ නැහැ කලින් අපාර්ට්මන්ට් එකේ වගේ මේ අපාර්ට්මන්ට් එකේ බඩු ගොඩාක් පුරවගෙන ඉන්න. ඉතින් ඒකින්ද මේකේ අපිට ඕන කරන අත්‍යවශ්‍යම බඩු තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලා මේක ෆුල් vlog එක බැලුවට පස්සේ ඔයාලා මගේ අපාර්ට්මන්ට් එකේ ඔයාලට ආසම හිතන තැන පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්නකෝ. අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න හොඳේ. මම ගොඩාක් ආසයි ඔයාලා කැමතිම මොන තැනටද කියලා බලාගන්න. මේ තියෙන අපේ ලිවිං ඒරියා එක. ලිවිං ඒරියා එක ඇත්තටම ලොකුයි. ඉතින් මේ ස්පේස් එක මටයි හස්බන්ඩ්ටයි හොඳටම ඇති. බලන්නකෝ මම මේ දේවල් ඩෙකරේට් කරගෙන ඉන්න විදිය ඔයාලට ලස්සනයිද කියලා. මම මේකේ තීම් එක විදියට තෝරගත්තේ වයිට් කලර් එක. ඉතින් ගොඩාක් දේවල් අපි අපාර්ට්මන්ට් එකට අලුතෙන්ම පර්චස් කරා. ඊට පස්සේ මට ඕන වුණා අපාර්ට්මන්ට් එකේ අර නැචරල් ලුක් එක ඒ විදිහටම තියාගන්න. ඉතින් ඒ හින්දා මම ගොඩාක් බඩු ෆිල් කරගත්තේ නැහැ. ඉතින් තවත් මං ඉන්න ආසම තැනක් තමයි මේ ඔයාලා දකින්නේ. මම මෙතන Pinterest එකෙන් ගොඩාක් අයිඩියාස් අරගෙන ඒ විදියට තමයි මම හදාගත්තේ අපේ TV ස්පේස් එක. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි මේ අපාර්ට්මන්ට් එකේ කලර්ස් දෙකකින් යනවා. වයිට් එකයි ටිකක් ඩාර්ක් බ්‍රවුන් කලර් එකකුයි. ඉතින් TV ඒරියා එක කියන්නේ TV එක තියන්න අපිට ඒ ඩාර්ක් බ්‍රවුන් පැත්ත තමයි හදලා තිබුණේ. ඉතින් අපි එතනින් තමයි TV එක තියලා ඊට පස්සේ මම Pinterest එකෙන් අර කලින් අපාර්ට්මන්ට් එකේ ඉන්න කාලෙම බැලුවා. ඉතින් මේකේ කොහොමද මම මේ ටික ඩෙකරේට් කරගන්නේ කියලා. ඉතින් මට ආස හිතන විදියට සහ මගේ හිතේ මැවිච්ච ඉමේජ් එකම තමයි මම මෙතන හදාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. මට මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් කමෙන්ට් කරගෙන යන්න ඔයාලටත් ලස්සනයිද කියලා. මට ඒක ඇත්තටම ගොඩාක් සතුටුයි.
පිටරටක ජීවත් වෙනකොට අපි ඉන්න අපේ apartment එක මාරම නිදහස් විදියට තියාගන්නවට මම ගොඩාක් කැමතියි. මොකද අපි වැඩ ඇරිලා එන්නේ කෙලින්ම ගෙදරට. ඒ එනකොට අපිට එතන ගොඩාක් මානසික සතුට ගෙන දෙන තැනක් විදියට අපි හදාගත්තොත් ඒක මාරම සැනසීමක් හිතට දවසක අවසානයේ. ඉතින් ඒ විදියට තමයි මම මගේ apartment එක හදාගත්තේ. ඇත්තටම අවංකවම ගොඩාක් සතුටුයි. මොකද මම වැඩ ඇරිලා ගෙදර එන්නේ ගොඩාක් ආසාවෙන්. apartment එකේ ඉන්න, උයන්න, අලුත් කෑම ජාති හදන්න ඔය විදියට. ඊට පස්සේ තියෙනවා අපිට තියෙන අනිත් room එක. ඉතින් මේ room එක දැනට මේක හස්බන්ඩ්ගේ වැඩවලට තමයි යා පාවිච්චි කරන්නේ. අර අතනත් තියෙන ජනේලයක්, ඒකත් උඩ යට දෙකම අරින්න පුළුවන්. මෙතනත් ජනේල් පෙළියක් තමයි තියෙන්නේ. ඉතින් අර සමහර ජපාන ඇපාර්ට්මන්ට්ස් වල ජනේල් එහෙම අඩුයි. නමුත් ඉතින් මේකේ එහෙම දෙයක් නැහැ. හොඳට ජනේල් එහෙම තියෙනවා අපිට අරගෙන ඕන විදියකට ඉන්න. ඊට පස්සේ මෙත් තියෙන්නේ අපේ ක්ලෝසට් එක. ඇත්තටම මම ගොඩාක් ආස තව දෙයක් තමයි මේ apartment එකේ walk-in closet area එකක් තියෙන එක. ඉතින් මේක ලොකු ස්පේස් එකක මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මාර විදියට වටිනවා. මේ තියෙන්නේ අපේ walk-in closet එක. මේ පැත්තේ හස්බන්ඩ්ගේ ඇඳුම්, මේ පැත්තේ මගේ ඇඳුම්. ඊට පස්සේ මගේ හෑන්ඩ් බෑග් ටිකක් මෙතන තියෙනවා. මම මේ දේවල් ගොඩාක් මේ ගෙදරට දේවල් ගත්තේ ෂේන් එකෙනුයි තෙමු එකෙනුයි. ඊට අමතරව අපි මෙහෙ හෝම් සෙන්ටර් වලින් ගත්ත දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ ක්ලෝසට් ඒරියා එක මම හදාගෙන ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා මගේ මේකප් පවුච් එක. ඊට පස්සේ ජෙල් නේල්ස් දාන විදි ඒවට ඕන කරන දේවල්. ඊට පස්සේ අපි එදිනෙදා ගෙදරට අඳින ඇඳුම් ස්ටොක් කරලා තියෙනවා මේ කබඩ් එකේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේ පැත්ත ඒරියා එකම අපේ ටවල්ස්, ඊට පස්සේ හස්බන්ඩ්ගේ ට්‍රවුසර්ස්, ඒ දේවල්. ඊට පස්සේ මෙතන ඉඳන් වැඩි ස්පේස් එක තමයි මගේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ apartment එකේ apartment tour එක ඉවර වෙන්නේ. නෑ, තව දෙයක් තියෙනවා. මට ඔයාලට බැල්කනිය පෙන්වන්න බැරි වුණා. බැල්කනි ඒරියා එක. මේකේ බැල්කනි ස්පේසස් දෙකක් තියෙනවා. මේ තියෙන ලොකු එක. ඉතින් අපි බලමු ඒක මොන වගේද කියලා. හතර පැත්තෙම අපිට මේන් රෝඩ් එක තමයි පේන්නේ. ඉතින් මෙතනත් ලොකු apartment building එකක් තමයි තියෙන්නේ NSR කියලා. ඊට පස්සේ මෙතන මේ යටත් තියෙන්නේ apartment set එකක්ම තමයි. ඉතින් මේ විදිහට තමයි අපේ balcony space එක තියෙන්නේ. බැල්කනියේ තියෙන විශේෂත්වය තමයි ඒ කියන්නේ අර ලොකු හයියෙන් අර හුලගත් එක්ක ලොකු වැස්සක් වැස්සොත් විතරයි මේ ස්පේස් එක තෙමෙන්නේ. නැත්තම් අපිට ඒත් මෙහෙන් අපිට රෙදි දාලා රෙදි වේල ගන්න පුළුවන්. ඒකම මේ රෙදි වේලන දේවල් මෙහෙම මේ පහතින් වෙන්න හදලා තියෙන හින්දා හුලකට යන්න එහෙමත් නැහැ. ඉතින් මේ විදිහට තමයි අපි මේ දේවල් හදාගෙන තියෙන්නේ. තව මට අමතක වුණා වොෂ්රූම් ඒරියා එක පෙන්නන්න. ඉතින් කිචන් එකට ඉස්සරහා තමයි අපේ වොෂ්රූම් සහ වොෂින් මැෂින් එක තියාගන්න තැන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ස්පේස් එක. මෙතනත් ඇත්තටම සාමාන්‍ය ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා එකත් ගොඩක් වටිනවා සහ මම කැමති හැමදේම පිළිවෙලකට එකම තැනක තියාගන්න පුළුවන් හින්දා. ඉතින් මේ තමයි අපේ වොෂ්රූම් එක. මේකත්
ලොකුයි. ඒ කියන්නේ අපි කලින් හිටිය අපාර්ට්මන්ට් එක 1LDK හින්දා ගොඩාක් දේවල් මීට පොඩි. නමුත් ඉතින් මේක එහෙම නැහැ. මේක 2LDK හින්දා මේක හැම එකම කලින් එකට වඩා ලොකුයි. ඉතින් මේ විදිහට තමයි අපාර්ට්මන්ට් එක මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අපි එහෙනම් දැන් කතා කරමු මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ කොහෙද? අපි මේ අපාර්ට්මන්ට් එක කීයකටද රෙන්ට් කරේ? කියන්නේ අපි මන්ත්ලි පේ කරන ගාන ඒ දේවල් අපි දැන් කතා කරමු. ඉතින් අපි ඉන්නේ දැන් කොකුරා කිතාකියුෂු සිටි එකේ කොකුරා කියන ටවුන් එකේ තමයි ඉන්නේ. මේ අපාර්ට්මන්ට් එක 2021 දී තමයි හදලා තියෙන්නේ. අපි තමයි අපාර්ට්මන්ට් එකේ සෙකන්ඩ් ඕනර්ස්ලා. එතකොට මේ අපාර්ට්මන්ට් එකේ රෙන්ට් එක වෙනවා කොළ 10ක්. ඒ කියන්නේ ජපානයේ විදියට කියනවා නම් යෙන් 10000ක් කියන්නේ කොළයක්. ඉතින් කොළ 10ක් අපි ගෙවනවා. ඊට අමතරව පාකින් ස්පේස් එකට කොළයයි සෙන් 5ක් හෝ 6ක් වගේ මුදලක් අපි අර කොළ 10ට අමතරව ගෙවනවා. එතකොට ඔක්කොම වෙනවා කොළ 11යි සෙන් 5ක වගේ මුදලක්. ඊට අමතරව මේකේ මේ අපාර්ට්මන්ට් එකේම ෆ්‍රී වයිෆයි තියෙනවා. හැබැයි ෆ්‍රී වයිෆයි සෙනසුරාදා ඉරිදාට පොඩ්ඩක් ස්ලෝ. ඉතින් ඒක හින්දා මේ අනික ඔය YouTube එහෙම වීඩියෝස් අප්ලෝඩ් කරද්දි එහෙම ගොඩක් ස්ලෝ. ඉතින් ඒක හින්දා අපි ෆ්‍රී වයිෆයි එකක් තියෙනවා ගෙදර. ඊට අමතරව අපි කලින් අපාර්ට්මන්ට් එකේ පාවිච්චි කරපු වයිෆයි එක මෙහෙත් පාවිච්චි කරනවා. එතකොට අපි වයිෆයි එකට පේමන්ට් එකක් කරනවා. ෆ්‍රී වයිෆයි එකක් තියෙනවා. ඊට පස්සේ අපි කලින් හිටපු අපාර්ට්මන්ට් එක ඊසුකාවල ඒකේ වතුර බිල ගාන වැඩි. මාස දෙකෙන් දෙකට එනවා ගාන වැඩි. ඒ කියන්නේ සෙන් 6ක් 7ක් වගේ සමහර මාසවල එනවා. නමුත් මේකේ වතුර බිල ගොඩාක් අඩුයි. අපිට එක මාසකට එන්නේ 1000 ගාණක් 2000 ගාණක් විතර වගේ තමයි. ඊට පස්සේ කරන්ට් බිල ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා. දැන් රස්නේ කාලේ හස්බන්ඩ් ඉන්නකොට අනිවාර්යෙන් AC එක දාගෙන ඉන්නවා. එතකොට කරන්ට් බිල වැඩි වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් ජපානට ඕටම් එකනේ. ඉතින් ඕටම් එකට අපිට එච්චරම ඕන වෙන්නේ නැහැ AC එක. රස්නේ අඩුයි. එතකොට කරන්ට් බිල අඩු වෙනවා. ඉතින් ගෑස් එක අපි හොට්ටුවට පාවිච්චි කරන විදිය අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඊට අමතරව අපි උයනකොට යන ගෑස් ඒ ප්‍රමාණය අනුවත් ඒක වෙනස් වෙනවා. ඉතින් සමස්තයක් විදියට ගත්තොත් කලින් හිටපු පැත්තේ ඒ අපාර්ට්මන්ට් එකත් එක්ක බලද්දී මේකේ සමහර බිල්ස් එහෙම ගාන අඩුයි. මම කලින් කිව්වා වගේ වතුර බිල, එතකොට Wi-Fi එක ෆ්‍රී. ලොකුම වාසිය ටවුන් එකට ගොඩාක් ළඟින් මේ අපාර්ට්මන්ට් එක අපිට හම්බුන එකයි. ඊට පස්සේ අලුත්ම අපාර්ට්මන්ට් එකක අපිට ඉන්න හම්බුන එක. ඔයාලට තව මොනවා හරි ජපානයේ අපාර්ට්මන්ට් ගැන දැනගන්න තියෙනවා නම් පළවෙනි කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් ලස්සන vlog එකකින් අපි ඊළඟ සෙනසුරාදා හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.